ඔබතුමා දැන් මෙතනින් බැහැලා එලට යන්න ගියොත් අපි යනවා එලට බැහැලා. ඔබතුමාගෙන් උඩට යන්න කාටවත් බෑ. ඔය පාරෙන් ওই ටික ඔක්කොම අක්ලවන අපි යනවා යන්න. හැබැයි අපි ආවේ මේ මුල්ලතිවි මම ඉන්නේ. එහාට ඇවිල්ලා පාරේ ඉන්න ඕන මිනිස්සුනේ මේ අපි රස්සාවක් කරන් ඉන්න ඕන මිනිස්සු. පොදු දීවර ජනතාවගෙනුත් විශාල පැමිණිලි ප්‍රමාණයක් එනවා. මේක තමන්ගේ කර්මාන්තයට තමන්ගේ ජීවන අහානියක් වෙලා තියෙන කියලා එක. දෙවෙනි එක තමයි අපේ තියෙන මුහුද අපේ තියෙන සම්පත අපි ආරක්ෂා කරගනිමින් ඕන කර්මාන්තයක් කරන්න ඕන. يعني මේ වෙලාවේ ජීවත් වෙන අපි ජීවත් වීම පමණක් නෙවෙයි මේ සම්පත් අයිති මේ වෙලාවේ ජීවත් වෙන අපිට විතරක් නෙවෙයි මේ සම්පත් අයිති අනාගතේ නේද ඉන්න හැම ඒ අනාගත පරම්පරාවටත් මේ සම්පත් අයිති. ඒතකොට මේ වෙලාවේ අපි සම්පත් නෙලා ගන්න ඕනකම තිබෙන්නේ නේ. ඒ අයගේද අයිති අපි ආරක්ෂා කරගන්න. මේ ගැන අපි සැලකිල්ලක් කරනවා දෙවෙනි කරුණ. ඒක පැත්තකින් රස්සාව කරන ඕගොල්ලෝ ඉන්නවා. අනිත් පැත්තෙන් ඒක නිසා තමන්ගේ කර්මාන්තයට බාධා වෙනවා කියන කණ්ඩායමක් ඉන්නවා. ඒ වගේම පරිසරයට හානියක් වෙනවා කියලා ඉන්නවා. ඒ වගේම අර විද්‍යාත්මක ලෙස මේක හදාarලා පරිසර හානියක් වෙනවායි කියලා වාර්තා දීපුවා ඉන්නවා. ඒ කියන්නේ මේක අපේ ඇමතුමා හරි නියෝජ්‍ය ඇමතුමා හරි ලේකම්තුමා හරි හොයාගත්තු කතාවක් නෙවෙයි මේක. මේක ඊට අදාළ විද්‍යාත්මක ආයතන විසින් හොයාගෙන තියෙනවා. දැනට තියෙන තත්ත්වය අනුව. අපිට මේ පැත්තෙන් ආපු නිල ආයතන වලින් ආපු වාර්තා කීපයක් තියෙනෝනේ. ඒක අපිට ප්‍රතික්ෂේප කරන්න බෑනේ. අපිට කියන්න බෑනේ නෑ අපේ සුගතපාල කියන දීවර මහත්තයා ඒක නෙවෙයි කිව්වේ. ඕගොල්ලෝගේ වාර්තා වැරදි කියලා අපිට ප්‍රතික්ෂේප කරන්න බෑනේ. මොකද ඒගොල්ලන්ට තමයි අපි අනපනත් වලින් මේ පිළිබඳ අධ්‍යයනය කරලා වාර්තා ලබා දීලා පිහිටවලා තිබෙන ආයතනෙවා. ඒ ආයතනයේ තියෙන ඩියුටි එකම මේක. මේවා අධ්‍යයනය කරලා නේද ස්ථාවර ලෙස අපි පරිසරය ආරක්ෂා කරගන්නේ කොහොමද? අනාගතයට මේවා විනාශ නොවන ආකාරයෙන් අපි රැකගන්නේ කොහොමද කියලා ඒව පරීක්ෂා කිරීමටම තමයි ආයතන පිහිටවලා තියෙන්නේ. අපි ඕගොල්ලෝ එකතු කරන බදු මුදල් වලින් නේද? ආයතන පිහිටවලා වැටුප් දීලා තියෙන්නේ ඒකෙන්. අපිට ඒ වාර්තා ප්‍රතික්ෂේප කරන්නත් පුළුවන් ද මුලින්ම බැහැනේ. මේ පැත්තෙන් විද්‍යාත්මක අදහසක් වෙනවා. ඕගොල්ලෝ අදහසක් කියනවා. ඒ පාර්ශ්ව එකඟ වෙලා යම් අදහසකට අපි එන්න ඕනකම තියෙනවා. මොකක්ද දැන් අපිට මේකේ සීමාකම් නීති මොනවාද රාමු හදලා නේද? හැබැයි නීති තියෙනවා. නීති ආරක්ෂා කරන්නත් ඕන. එක්කෙනෙක් හරි නීතියක් ඇදුවොත් මුළු කර්මාන්තෙම නතර කරනවා. ඒකත් හිතා ගන්න ඕන. 1.5 එක්කෙනෙක් 2.5 දැම්මොත් ඔක්කොම නතර කරනවා. පිතාවකාලිකව නතර කරනවා. විධිමත් ක්‍රමයක් අනුව ඕගොල්ලන් එක සාකච්ඡා කරලා තාක්ෂණය මම කියන්නේ වින්චිද ට්‍රැක්ටර්ද කියන්නේ. නමුත් තාක්ෂණය මාදල් කර්මාන්තයට ගේන්නේ කොහොමද කියලා එකඟතාවයකට එනවා.